Good morning හැමෝටම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මගේ කුණ්ඩේ ගණන් ගන්න එපා. මම දැන් උදේට නැගිට ගමන් තමයි ඉන්නේ. ඉතින් අද අපිට special day එකක්. මොනවද කියලා දන්නවද? ඒ තමයි අපි Michael Jackson movie එක බලන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලත් එක්ක මම නදන් outfits මොනවද මම outfits choose කරේ ඒවා අයුයි මම තව අපි කොහොමද මේකප් එක කරන්නේ එතකොට මං අද යන ෆිල්ම් හෝල් එක ගොඩාක් ස්පෙෂල් එකක් ඒ කොහෙටද යන්නේ ඊට පස්සේ මම ගිහලා කන රස කෑම මොනවද කියලා බලන්න මගෙත් එක්කම එකතු වෙලා යන වීඩියෝ එක ඉවර වෙනකම් මොනා කරන්නත් කලින් උදේට අපි අපිට තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා ඉමු. අපි positive affirmations ටිකක් කියමුද? මම මගේ ජීවිතේ හැම දෙයකින්ම වටිනාම lessons ඉගෙනගෙන මගේ bestම version එකට යන ගමනේ තමයි මම මේ ඉන්නේ. මම ශක්තිමත් මගේ මනස දැන් සැහැල්ලුයි. ඉතින් දැන් අපි බලන්න යන movie එකේ Michael Jackson උත් එයාගේ මොන හරි performance එකකට කලින් එයාට ගොඩාක් positive විදිහට කතා කරනවා. එයාගේ mirror එකේ ඔක්කොම positive affirmations අලෝලා තියෙනවා. මේක කරන්න පුළුවන් මං හොඳින් perform කරනවා. මිනිස්සු මේක ආදරෙන් වැළඳ ගන්නවා වගේ දේවල්. එයාටම කියාගත්තා මම මේක movie එකේ දැක්කා. ඔයගොල්ලෝ දන්නවද ඒ කාලේ world population එක billion 5ක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ඒකෙන් 4.5ක්ම Michael Jacksonගේ fansලාලු. අනිත් heartfelt moment එක තමයි මෙයා අසනීප ළමයින්ට හැමදාම ගිහිලා කතා කරනවා. ඒකේ දැක්කම මෙයා burn වෙලා හිටිය hospital එකේ ළමයින්ට මෙයාගේ අලුත් tour එකේ ඔක්කොම සල්ලි දුන්නා. ඒක මොනවද අරන් යන්නේ කියලා මට හිතා ගන්න බෑ. මම ඔයගලන්ට පෙන්නන්න මොනවද අඳින්නේ හිතාගෙන කියලා. ඔයගොල්ලෝ choose කරන්න මොකද්ද කියලා මම අන්තිමේට ඉතින් choose කරේ එකක් මම ඔයගලන්ට පෙන්නන්න. මුලින්ම මම choose කරා movie date එකක් නිසා ටිකක් ගොඩාක් simple විදිහට යන්න. අනිත් එක මෙහෙර සම. ඉතින් කොහොමත් රස්නේනේ. ඒක නිසා ගොඩාක් simple විදිහට තමයි යන්න හිතන් හිටියේ. එක මේ top එක මේක හරි ලස්සනයි අඳහම මේකට පළහැන් මම හිතන් හිටියේ මේ trouser එක අඳින්න. ඊට පස්සේ මට හිතුණා සම එක නිසා ඕන ඒක වැඩි රස්නේ ඒක නිකන් ඝනකම් මැටීරියල් එකකින් ඒක ඕන නැහැ කියලා මට හිතුණා. ඉන්න මම ඊට පස්සේ choose කරා එක පෙන්නන්න. මම choose කරා මේ skirt එකයි. මේ තියෙන ඒ skirt ඒක skirt එකක්ම නෙමෙයි. ඒකයි oversized black long sleeve shirt එකක්. මේක හරිම ලස්සන. මේක අනේ කන පිට. මේ තියෙන්නේ මේක ටිකක් අර මම බල ටික ගොඩාක් සිම්පල් විදිහට යන්නේ. මොකද නිකන් මූවි එකකට ගිහලා මං අලුත් රෙස්ටෝරන්ට් එකක් try කරන්න යන්නේ. ගොඩාක් අය කිව්වා මේකේ කැමරා හයි කියලා Google reviews උත් තිබ්බා. අපි බලමු. මම පාවිච්චි කරන්නේ නැති crazy purchase එකක් පෙන්නන්නද? ටඩා! මම බැලුවේ කොහොමද කොණ්ඩේ දාගන්නේ කියලා. මම බැලුවේ curls ටික මෙහෙම තියලා කොහොමද curls ටික බලමු කොහොමද මොකක් හරි shape curls නිකන් ඇල්ල වගේනේ කොණ්ඩේ මොකද කරන්නේ අපි මේ මොකද එතකොට ඒත් කොණ්ඩේ මෙහෙම වෙලානේ ඒක හරියන්නේ නැහැ. දැන් මේ වෙලාව හැටියට අපිට වෙලාවක් නැති නිසා අපි ඨගලා බන් එකක් දාගමු. හන්නේ මොකද දැන් වෙන මොනවත් කරන්න වෙලාවක් නැහැ. පරක්කු වෙලා තියෙන්නේ හොඳටම. වෙද එක පොඩක්වත් විශ්වාස කරන්න බැරි වෙද එකක් තියෙන්නේ. දැන් එළියට ගියේ නැත්තම් සීතලේ ඉන්න තමයි වෙන්නේ ලස්සනට ඇඳන් ගිහිල්ලා. අපි ඔන්න මේකප් එක කරමු. වින්ටර් එකේ නම් ගොඩාක් මේකප් දානවා. සමේ එකේ මේකප් ගොඩාක් දාන්න බෑ. මොකද මම ඔයගලන්ට කියලා දෙන හරියට මේකප් එක දාන හැටි. මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඒක නිසා මම normal products තමයි ගන්නෙ. මොකද තාම මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මෙහෙම දාන්න. හරිද? මෙහෙම දාන්න.
එතකොට මේව ලිෆ්ට් වෙලා පේනවා. හරිද? මේකප් කරද්දී බය වෙන්න එපා. මොන හරි වැරදුනොත් අපි සුද්ධ කරගමු. ඊපස්සේ මේව ලස්සන්ට නෝස් එක okay. කොන්ටුවර් කරගෙන පස්සේ හොඳට මේ මෙතන. හනේ දැන් තියෙන්නේ blend. forehead එකේ කව ගන්නවාද? forehead එකේ නිකන් චුට්ටක් දාගමු. මෙයාලා simple makeup එකක් තමයි අපි කරන්නේ. blend. උගලගේ මෙහෙමද මේකප් කරද්දී කටාද වෙනවද? මම අර හැමින් වෙලාවරම් මේකප් කරද්දී හරියට එනවා. හදිසියෙ මේකප් කරද්දී ඒක හරියට එන්නේ නැහැ. දැන් හදිසියෙ තමයි අපි මේකප් එක දාන්නේ. ඔලක් වෙන්නේ නැති කියලා. Fingers crossed. හිතමු. හරි දැන් ඊළඟට තියෙන්නේ eyeshadow. මතකනේ අපි මේක ගත්තා. eyeshadow ටිකක් ගාන් යමු. මට හිතෙනවා corners ටික මේතනින් කළා corners ටික මේකෙන් කළා මෙහෙම glitter තියෙන එකකුත් ඔන්න දැන් බලන්න අර එක ගාන්ට ස්කින් ටෝන් එකට මැච්ලා එනවා. I promise you. जाने जा breaking. Okay. ඊළඟට ලිප් එක කරමු ටක් ගාලා. ලිප් එක සිම්පල් මෙහෙම තියාගමුනේ. දැන් තියෙන අපිට අයි මේකප් එක. ඕගොල්ලෝත් පුළුවන් නම් මෙන්න මෙහෙම තියෙන එක ගන්න. eyelashes ටික මාර ලස්සනට එනවා. දැන් අපිට තියෙන්නේ last part එක මේ ඔක්කොම set කරගන්න. දැක්කද ඒක? වෙනස දැක්කද ඔයගොල්ලෝ? මම මේ කැම එක දිහා බලාගෙන first time තමයි කරන්නේ මේක. බලන්න pressed powder එකෙන් ඔක්කොම set වෙනවා. ඉතින් මෙතනට පොඩ්ඩක් මෙහෙම දාන්න ඕනේ. මම හරියට curls ටික හදලා hair mask එකක් දාලා කරනෝනේ. හැබැයි අපිට කිසි දෙයක් කරන්න දැන් වෙලාවක් නැහැ. ලේසිම hair style එකට අපි ගෙන්ස යනවා. final look එක මේක තමයි. දැන් අපි මේ look එක තවත් ලස්සන කරගමු jewelry දාලා. ඔයගලන්ට මං කියවනේ secret unboxing එකක් කරනවා කියලා. අද අපි බලමු ඒ secret unboxing එක මොකක්ද කියලා. ඔන්න secret unboxing එක මේක තමයි. මේක මේ බෑග් එකේ ගෙට ගහලා ආවේ. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. මේක හරිම ලස්සන මාලයක්.
මාගලන්න පෙනන්නම්. ඔන්න 1 2 3. මේ තියෙන්නේ ඒක. මං අද මේක දාන පළවෙනි දවස. කොහොමද මේක? හරි දාගත්තා. ඊළඟට අපිට අගල බ්‍රේස්ලට් එකක් දාගමු. මේක දාගමු. හරියට. හරි. මේක දාගත්තා. ඊළඟට මේක දාගමු. මේක නැත්නම් මෙච්චර. එකපාරින්ම දාගත්තා. nails එක පුදු හරි අමාරුයි මේවා කරගන්න. හරි අපි එහෙනම් දාගත්තා. අපි දැන් rings මේ ටික ඇති අදට ගොඩාක් ඕනේ සිම්පල් විදිහට තමයි යන්න ඕනේ. පස්සේ අපි දැන් බලමු මං ගෙනියන බෑග් එක මොනවද කියලා. බෑග් එකෙන් මගේ බෑග් දෙකට හම්බුනේ මේක. ඔයයි මයි ෆිල්ම් හෝල් එකේදී හම්බෙමු. හෝ තාම ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව ලයික් කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ ටක් ගාලා ගිහලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. ඉතින් මේ බලන්නකෝ මං ආව ෆිල්ම් හෝල් එක මේක ඔක්කොම වින්ටේජ් තීම් එකට තමයි හැමතෙම හදලා තියෙන්නේ. ආසම දේ තමයි මෙතනට ඔක්කොම ෆැන්සි විදියට ඇඳගෙන තමයි ආවිලා හිටියේ ගොඩාක් කට්ටිය. ඔන්න දැන් මූවි එක පටන් ගන්න තමයි යන්නේ. ඇත්තටම මෙහෙම දකිද්දි මාර ලස්සනයි. හරි දැන් ඒකත් ඉවරයි කන්න. මම මෙතනට කලින් ඇවිල්ලා නම් නැහැ. මත් කේරළ ෆුඩ්ස් and Sri Lankan food එක ළඟින් යන්නේ. හරිම ලස්සනයි ඉන්ටීරියර් එක. කේරළ විදිහටම තියෙනවා. සූතින් වයිබ් එකක් තමයි තිබ්බේ. ඉතින් මේ මං ගත්තේ lamb kal parota. මේක මාරම රහයි. මේකත් එක්ක මම තව චා එකකුත් ගත්තා. මේකේ කෑම 10න් 10යි. දැන් රෑ 9යි ගෙදර එනකොට රූම් එක තනි කරම අනිත් පැත්ත හැල්ලා තින්නේ. දැන් අපිට තියෙන්නේ අස් කරන්න. Thank you so much මගෙත් එක්ක vlog එකකින් එකතු වෙලා හිටියට. ඔයගොල්ලෝ හැමෝම මයිකල් ජැක්සන් මූවි එක බලන්න යන්න. ඔයගොල්ලන්ගේ ලයිෆ් එකටත් වටින ගන්න දෙයක් තියෙනවා. ස්පෙෂලි ඔයගොල්ලෝ ටොක්සික් හවුස්හෝල්ඩ් එකක ඉන්නවා නම් අපිට හැමෝටම හැමදේම එක විදියට හම්බෙන්නේ නැහනේ. හැමෝටම අපිට හම්බෙන්නේ එක එක විදිහට දේවල්. ඉතින් ඕගොල්ලන්ට ටොක්සික් හවුස්හෝල්ඩ් එකක් වෙන්න පුළුවන්. ටොක්සික් රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා මැරීඩ් කෙනෙක් වෙන්න පුළුවන්. මම හැබැයි ඔයිට වඩා මයිකල් ජැක්සන් මූවි එකෙන් එක්ස්පෙක්ට් කරා. එයාගේ හිත ගොඩාක් හොඳයි. ඒ කියන්නේ මම හිතුවා අඩුම තරමේ එයා ඔය ඩයනා හම්බෙන එක හරි. එතකොට එයා නෙවලන්ඩර් ළමයින්ට හදන එක ඒවා තියා නැති වෙන විදියවත් තියේ කියලා. කමක් දැකපු පොඩි දේ මම ඉගෙන ගත්තේ අපි හැම වෙලේම no matter what අපි choose කරන්න ඕනේ. එයාගේ තාත්තයාගේ නහයට විහිළු කරන්න කියන්නේ මෙතන තව දෙයක් කියලා දෙනවා. ඕගොල්ලන්ට චූටි ළමයෙක් ඉන්නවා නම් මේක බලන කාට හරි චූටි ළමයෙක් ඉන්නවා නම් කවුරුම හරි කමක් නැහැ. පොඩි කාලේ ළමයෙක්ගේ ඔළුවට යන දේවල් ඒගොල්ලන් මැරෙනකම් ඒගොල්ලන්ගේ හිතට ගොඩාක් වදිනවා. ඒක ඔයත් දන්නව ඇති. හැබැයි සමහරක් වෙලාවට අපි පොඩි ළමයින්ගේ ඉස්සරහා දන්නේවත් නැතුව අපිට තරහා ගියාම දේවල් කියනවානේ. ඒ වුණාට අපි ඒගොල්ලන්ගේ ඉස්සරහා දේවල් කියද්දි 10 පාරක් වගේ හිතලා කියනවානේ. මොකද ඒගොල්ලන්ට ඒ කියන කරන දේවල් හැම දෙයක්ම මතක හිටිනවා. අනිත් එක ඒගොල්ලන්ට ඒවා ඊළඟ ලයිෆ් එකකට බලපානවා. ඒක නිසා කවුරුම හරි වෙන්න ඕනේ ඒ වෙලාවට තරහක් මොන හරි දෙයක් ආවනම් පොඩි බ්‍රේක් එකක් කරන් මනස සංසුන් කරලා කතා කරන්න.
තාත්තගේ නරක කෙනෙක් නෙමෙයි. අනරයාගේ පොඩි කාලේ හිත රිදිලා තියෙනවා. තාත්තා ගහපු එකට තාත්තා අර කියපු දේවල් වලට මගේ ඇස් දෙක දැක්කනේ මේකප් එක. මගේ ඇස් දෙක බර්න් වෙනවා වගේ. ඒක නෝමල්ද? හරි එහෙනම් මේකප් එක කරලා ඉවරයි. මම දැන් වොෂ් එකක් දාගෙන නිදා ගන්න යනවා. එහෙනම් ඔයගලන්ට සුබම සුබ රාත්‍රියක්. ඔයගොල්ලෝ මේ මූවි එක බලලා මම බලන්න නැතුව මම ඒක ස්පොයිල් කරා නම් sorry. ආයිත් අලුත් vlog එකකින් එනකම් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මං ගොඩාක් ආදරෙයි.